ගෑනු අය පිරිමින්ට වඩා අඩුවෙන්ද ලිංගික දේවල් ගැන හිතන්නේ. ගොඩක් පිරිමි හිතන්නේ ඔව් කියලා. හැබැයි මේ ගැන කරපු පරීක්ෂණයකදී කාන්තාවන් දවසකට 19 වතාවක්වත් ඒ ගැන හිතනවා කියලා හොයාගෙන තිනවා. ඒක යාලා සාමාන්‍යයෙන් කියන ගානට වඩා 3 ගුණයකටත් වැඩි. මේකට හේතුව සමාජයේ තියෙන මත නිසා ගෑනු අයට Tamanගේ හැඟීම් හංගගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන එකයි. අද අපි කතා කරන්නේ සමාජයේ තියෙන මේ වගේ මත සහ කාන්තාවන්ගේ ඇත්තම තත්ත්වය අතර තියෙන වෙනස පෙන්වන විද්‍යාත්මක කරුණු පහක් ගැන. පිරිමි සහ කාන්තාවන්ගේ ජාන 98.5%ක්ම සමානයි. හැබැයි ගැහැණු දරුවෙක් ඉපදෙන්නත් කලින්ම පිරිමින්ට නැති වෙනස්ම විදිහේ ස්නායු සම්බන්ධතා එයාලගේ මොලේ හැදෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ප්‍රශ්නේ ඇති වෙන්නේ පිරිමි අය ගෑනු අයටත් පිරිමින්ට වගේම සලකන්න ගියාමයි. එයාලගේ මොලේ තොරතුරු සහ හැඟීම් තේරුම් ගන්නේ පිරිමින්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට. පළවෙනි රහස තමයි තොරතුරු තේරුම් ගන්න විදිය. පිරිමින්ගේ මොලේ අලු පැහැති කොටස් කියන ග්‍රේ මැටර් වැඩි. මේවා පාවිච්චි වෙන්නේ නිශ්චිත එක වැඩක් හරියටම කරන්න. හැබැයි කාන්තාවන්ගේ මොලේ සුදු පැහැති කොටස් white matter ගොඩක් වැඩි. මේකින් මොලේ විවිධ කොටස් එකට සම්බන්ධ කරනවා. ඒ නිසා යාලට එකම වෙලාවේ එක එක දේවල් ගැන හිතන්න සහ හැඟීම් තේරුම් ගන්න පුරුවන්. මේ සම්බන්ධයේ මොලේ මතකයේ ගබඩා කරන හිපෝකැම්පස් කියන තැනටත් යනවා. කාන්තාවන්ගේ මේ කොටස ලොකුයි වගේම ස්නායු සම්බන්ධතාවත් වැඩි. මේ නිසා හැඟීම් සහ වෙනත් දේවල් හොඳින් මතක තියාගන්න එයාලා ගොඩක් දක්ෂයි. ඒකයි පිරිමියෙකුට පරණ සිද්ධියක වෙච්ච දේ විතරක් මතක තියෙද්දි කාන්තාවකට ඒ වෙලාවේ කතා කරපු විදිහ, මූණේ ඉරියව් සහ දැනුණු හැඟීම් පවා හරියටම මතක තියෙන්නේ. මේ මතකයෙන් ගබඩා වෙන විදිහ වගේම එකපාරටම එන ප්‍රශ්නයකදී කාන්තාවකට ශාරීරිය වැඩ කරන විදිහත් පිරිමින්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. දෙවනි රහස තමයි ප්‍රශ්නයකදී හැසිරෙන විදිහ. පිරිමියෙකුට ප්‍රශ්නයක් ආවම ඇඟේ හෝමෝන වෙනස් වෙලා එක්ක රණ්ඩු වෙනවා නැත්නම් මග ඇරලා යනවා කියන තත්ත්වයටපත් වෙනවා. හැබැයි කාන්තාවකට ප්‍රශ්නයක් ආවම ඔක්සිටෝසින් කියන ආදරය ඇති කරන හෝමෝනේ නිපද වෙනවා. මේකෙන් එයාලා අනිත් අයව බලා ගන්න සහ යාළු වෙන්න පෙළඹෙනවා. මේක ඈත අතීතයේ ඉඳන්ම එන පුරුද්දක්. ඒ කාලේ දරුවොත් එක්ක සටන් කරන එක හරි පැනලා යන එක හරි භයානක නිසා කාන්තාවන් එකට එකතු වෙලා ළමයි ආරක්ෂා කරගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුරුදු වුණා. අද කාලෙත් මේක යාළගේ කතා බහෙන් පේනවා. කාන්තාවකට ප්‍රශ්නයක් ආවම ඒ ගැන අනුන්ට කියන එක ඇගේ හිතේ තියෙන බර අඩු කරගන්න උදව් වෙන ස්වාභාවික දෙයක්. පිරිමියෙක් කතා මැදට පැනලා ඔයා මෙහෙම කරන්න කියලා විසඳුමක් දෙන්න හැදුවම ඒකෙන් වෙන්නේ අර හිත සැහැල්ලු වෙන එක නතර වෙන එකයි. ඇයට උනේ හොඳින් අහගෙන ඉන්න කෙනෙක්ව විතරයි. මේක ගොඩක් පිරිමි අයට තේරෙන්නේ නැහැ. තුන්වෙනි රහස තමයි මානසික බර. මේක කියන්නේ ගෙදර වැඩ ප්ලෑන් කරන්න, ඉස්සරහට ඕන වෙන දේවල් ගැන හිතන්න සහ පවුලේ අයගේ සතුට ගැන හොයලා බලන්න යන මහන්සියට. පිරිමියෙකුට පිගාන් හොදනෝ වගේ එක වැඩක් කරන්න පුළුවන්. හැබැයි සිංක් එකේ පිගාන් පිරලා කියන දැක්කේ ඒවා හොදන්න ප්ලෑන් කරේ සබන් තියනවද බැලුවේ ගොඩක් වෙලාවට කාන්තාවයි. පරීක්ෂකයන් මේකට කියන්නේ නොපෙනෙන මහන්සිය කියලයි. ලංකාවේ මේක කාන්තාවන්ට ලොකු පීඩනයක්. එයාලගෙන් බලාපොරොත්තු වෙනවා රස්සාවක්කුත් කරන ගමන් කාගේවත් උදව්වක් නැතුව ගෙදර වැඩයි වෙනත් වැඩයි ඔක්කොම තනියම සමබරව කරයි කියලා. මේ දිගටම තියෙන මානසික වෙහෙස නිසා තමයි එයාලට ආදරණීය වෙන්න අමාරු වෙන්නේ. මේකෙන් කාන්තාවන් ඇත්තටම කැමති දේවල් ගැන පිරිමියන්ට තියෙන වැරදි වැටහීම් තවත් වැඩි කරනවා. හතරවෙනි රහස තමයි ආකර්ෂණය. පරීක්ෂණ වලින් පෙන්නනවා කාන්තාවන් වද කර පස්සෙන් යන පිරිමින්ට කැමති වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම පිරිමියගේ ඇඟේ සයිස් එක ගැන පිරිමි අය අනවශ්‍ය විදිහට වද වෙනවා. හැබැයි ඇත්තටම ඒකෙන් සතුටකට වඩා වෙන්නේ අපහසුයක් කියලා ගොඩක් කාන්තාවන් කියනවා. කාන්තාවන්ගේ ආශාවන් වර්ගේ බ්‍රේක් එකයි ඇක්සිලරේටර් එකයි තියෙන වාහනයක් වගේ. දවස් ගානේ එන ප්‍රශ්න සහ ස්ට්‍රෙස් එක කියන්නේ එයාලගේ මේ ස්වාභාවික බ්‍රේක් එක පාගන ලොකු බරක්. එයාලගේ ඇක්සිලරේටර් එක කියන්න ආශාවන් වැඩි කරන දේ තමයි මානසික ස්ථාවරත්වය. ඇය යටිහිපින්ම හොයන්නේ ප්‍රශ්නවලට තරහ ගන්න කෙනෙක් නෙමෙයි. ඕන වෙලාවක බය නැතුව හේතු වෙන්න පුරුවන් ශක්තිමත් කෙනෙක්ව. මේ විශ්වාසය හදන්න ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පිරිමි අය දවසකට 10 ගාණක් මගහැරලා දාන පොඩි ඉඟ තේරුම් ගන්න එක තමයි වැදගත්. පස්වෙනි දහස තමයි
ආදරයේ ඉල්ලන පොඩි සංඥා. මේවා සහකරුගේ අවධානය ගන්න දවස ගානි කරන දේවල්. උදාහරණයක් විදිහට හුස්මක් පහළ දාන එක, පොඩි හිනාවක්, නැත්නම් ටීවී එකේ යන නිවුස් එකක් ගැන කරන කතාවක් වෙන්න පුළුවන්. පර්යේෂණ වලින් පේනවා සතුටින් ඉන්න ජෝඩු විනාඩි 10ක් ඇතුළත මේ වගේ සංඥා 100කට කිට්ටු ප්‍රමාණයක් අඳුරගන්නවා කියලා. හැබැයි ප්‍රශ්න තියෙන ජෝඩු මේව ගණන් ගන්නේ නැහැ. පිරිමියෙක් වෙන වැඩක ඉඳලා මේ දේවල් මගහැරියාම කාන්තාවකගේ මොළයේ ඒක තේරුම් ගන්නේ එයා මාව ප්‍රතික්ෂේප කළා විදිහටයි. සම්බන්ධතාවයක් එක ලොකු රණ්ඩුවක් නිසා කැඩෙන්නේ කලාතුරකින්. ඒව නැතිවින්නේ අවුරුදු ගාණක් තිස්සේ මේ වගේ ගණන් ගන්නේ නැතුව ඉඳපු දේවල් එකතු වීමෙනුයි. ලංකාව ඇතුලේ මේ ස්වාභාවික ඇත්ත තත්වයන් අපේ සංස්කෘතියත් එක්ක ගැටෙනවා. ලෝකයේ පළවෙනි කාන්තා අගමැතිනිය බිහි කරපු රටක් වුණත් තාමත් අපේ සමාජයේ තියෙන පුරුදු නිසා කාන්තාවකගේ පෞද්ගලික නිදහස ගොඩක් සීමා වෙනවා. සම්බන්ධතාවයක් ශක්තිමත් කරනවා කියන්නේ සල්ලි වලින් පාලනය කරන එක හරි බලය පෙන්වන එක හරි නෙවෙයි. ඒකට ඇයගේ ස්වාභාවික හැදෙන විදිහ තේරුම් අරගෙන මානසික බර බෙදාගෙන ඇයට නිදහසේ ඉන්න පුරුවන් වටපිටාවක් හදලා දෙන්න ඕනේ. කාන්තාවන්ගේ හැසිරීම අමුතුයි කියලා හිතන එක නවත්තන්න. ඒක සාමාන්‍ය ශරීරයේ අවශ්‍යතාවලට ලැබෙන සාමාන්‍ය ප්‍රතිචාරයක් විතරයි. මේව තීරුම් ගන්න එක තමයි එකිනෙකාට ගරු කරන සාර්ථක සම්බන්ධතාවයක් හදාගන්න තියෙන පළවෙනි පියවර.